බුදුරජාණන් වහන්සේගෙන් අහලා තියෙනවා ඒ කාලේ රාගය වැඩි ස්වාමීන් වහන්සේලා. අපිට රාගය වැඩි සිල් රකින්න අමාරු වෙනවා. මොකද්ද කරන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ පළවෙනි විකල්පෙ දීලා තියෙන්නේ. ඔබට කෙල්ලෙක් දැක්කට පස්සේ නම් රාගය ඇති වෙන්නේ. ඒ විලාවට තමන්ගේ අම්මාව සිහි කරන්න. තමන්ගේ අක්කව සිහි කරන්න. මේ මගේ අම්මා වගේ, මගේ අක්කා වගේ, මගේම නංගි වගේ කියලා. ඒ ගෞරවය හිතට ආපු ගමන් රාගය තුනී වෙලා යනවා. ඔක තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි විකල්පෙට දුන්නේ. දෙවෙනි විකල්පෙට බුදුරජාණන් වහන්සේ අසුභ භාවනාව දුන්නා. තුන්වෙනි විකල්පෙට බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව දුන්නා. දැන් රාගය ඇවිස්සීලා ඇයි ෆෝන් එක නිසා, යාළුවෝ මාළුවෝ කියන දේවල් නිසා රාගය ඇවිස්සීලා තියෙන්නේ. එතකොට ගරු කළ යුතු කෙනාට ගරු කරන්නේ. මව් සමාන ස්ත්‍රීන් ගැන, පියා සමාන පුරුෂයන් ගැන කෙලෙස් සිතිවිලි හට ගන්නවා. අනුන් සන්තක ස්ත්‍රීන් ගැන කෙලෙස් සිතිවිලි හට ගන්නවා. ඊට පස්සේ ස්ත්‍රීන්ට ගරුණ කෙරුවට පස්සේ ඔය නිවුස් වලට යන්නේ ප්‍රවෘත්ති වලට ස්ත්‍රී දූෂණ, තමන්ට වෙදකම් කරන්න එන වෛද්‍යවරියට ගෞරවය නැති වෙනවා. බස් එකේ යන ඒ මගියාට ගෞරවය නැති වෙලා යනවා. ඒකට හේතුව තමයි ගෞරවය නැහැ. නිතර සමගිව රැස් වෙන්නේ නැහැ. ගෙවල් වල අය අම්මා අක්කා කට්ටිය එකට කෑම කන්නේ නැහැ. අද ගෙවල් වල තියෙන ලොකු ප්‍රශ්නයක්. ගෙදර කට්ටිය ඔක්කොම එකට කෑම කන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර ඒක සමගිව රැස්වීම, සමගිව විසිරවීම කියන අර අපරිහානි ධර්ම ගෙවල් වල නැහැ. ඇත්තටම යම් ගෙදරක මේ පුතාලා ගෙදර අක්කා කෙනෙක් නංගි කෙනෙක් ඉන්නවනම් ඔයාලා ගොඩක් යාලට ආදරය කරන්න ඕන. මේ පිටේ ඉන්න කෙල්ලන්ට ආදරය කරන්න කලින් එක කුසේ උපන් අක්කට ආදරය දෙන්න. නංගිට ආදරය දෙන්න. කෑමක් බීමක් ලැබුණත් අක්කේ නංගි කියලා එයාලට දෙන්න. ඒ කෙල්ලන්ට හයිය දෙන්න. උඹට අයියා කෙනෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා කියලා. ඔයාලා ගැතින් පව් සිද්ධ වෙන්නේ අනාගතේ. තමන්ගේ නංගිට තමන්ගේ අක්කට ගරු කරන්න බැරි කොල්ලන්ට පිට කෙල්ලන්ට ගරු කරන්න බෑ. කෙල්ලොත් එහෙමයි. තමන්ට මල්ලි කෙනෙක් ඉන්නවනම්, තමන්ට අයියා කෙනෙක් ඉන්නවනම් පිට කොල්ලන්ට ආදරේ දෙන්න කලින්, පිටේ උන්ට බත් කවන්න කලින්, පිටේ උන්ට තෑගි දෙන්න කලින්